Welcome to our YouTube channel. අපි අද මේ යන්නේ අපේ සුදුමැණික දැන් මේ අවුරුද්දේ ඉඳන් නර්සරි යන හන්දා එයාට ඕන බඩු ටික. ඕන බඩු ටික ගත්තා. ඇත්තටම ගොඩක් දේවල් ගන්න තිබුණේ නෑ. එයාට ගොඩක් දේවල් හම්බෙලා තිබ්බ හන්දා පොඩි දේවල් ටිකක් තමයි ගන්න තිබුණේ. ඉතින් ඔන්න ඔය විදියට අරගෙන අපි දැන් නර්සරි යන දවස ඔන්න උදා වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම අපි බුදුහාමුදුරුවන්ට පහන තියලා ආශිර්වාද අරගෙන ඊට පස්සේ මං කැවිලි මේසයක් හදලා තිබ්බා. ඉතින් ඒකෙන් එයාට කිරිබත් කටක් කවලා අපි දැන් මොන්ටිසෝරියට යන්න පිටත් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මේයා අපි හැමෝටම වැඳලා එයාගේ අද ඉඳන් පටන් ගන්න අධ්‍යාපන ජීවිතය සාර්ථක වෙන්න කියලා ආශිර්වාද ගන්නවා. ඉතින් අපි හැමෝම එයාට ආශිර්වාද කළා. අද ඉඳන් එයාගේ අධ්‍යාපන ජීවිතය සාර්ථක වෙන්න, හොඳට ඉගෙන ගන්න ලැබෙන්න, ඒ වගේම එයාට හොඳ අනාගතයක් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට ගෙදරින් පිටත් වෙලා අපේ අම්මලාගේ ගෙදරත් ගිහින් අම්මගෙන් සීයාගෙනුයි පුංචිගෙනුයි ආශිර්වාද අරගෙන තමයි අපි මොන්ටිසෝරියට ගියේ. ඉතින් දැන් අපි මේ මොන්ටිසෝරියට ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ අපේ සුදුමැණික කිසිම අඬන්නේ කරන්නේ නැහැ. එයා ගිහිල්ලා එයාගේ පුටුවේ ඉඳ ගන්නවා. ඊට පස්සේ ඉතින් පොඩි බබාලා හැමෝම මුලින් ටිකක් සෙල්ලම් කළා. මෙයාට ඉතින් ලිස්සන බෝට්ටුවේ යන්න මාර ආසාවක් තියෙන්නේ. මොන්ටිසෝරි යනවා කියපු දවසේ ඉඳන් ලිස්සන බෝට්ටු පදින්න තමයි එයාට උවමනාව තිබ්බේ. ඉතින් බලන්නකෝ දැන් ඕන් එනවා එයා.
දැන් ඉතින් ටීචර්ලා එයාලට ටිකක් මොන්ටිසෝරිය හුරු කරව ගන්න තමයි මේ හදන්නේ. පන්සිල් අරන් ඉවර වෙලා දැන් එයාලට මේ සින්දු ටිකක් කියලා දෙන්න තමයි හදන්නේ. One finger, tap, tap, tap. Two fingers, cut, cut, cut. Three fingers, meow, meow. Four fingers, cross, cross, cross. Five fingers, tap, tap, tap. ඔන්න ඔය විදිහට තමයි ඉතින් එයාගේ නර්සරි එකේ මුල්ම දවස ගෙවුනේ. ඒ දවස මේ විදිහට ඉතින් ලස්සනට ගෙවිලා ගියා. ඊට පස්සේ අපි ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න කඩේට ආවා. නුරාපෙන් සීතලේ මීදී ආසේ සරා සංසාරයේ එකමත්‍රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිබින්නම් නැතිවූ බඩුත් අරගෙන ඊගාවට අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඉස්සරහට දාන අලුත් වීඩියෝ බලන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.